වයිස්තරට එන්න. අද අපි බැලුවේ අන්දරේගේ කතාවක් කොහොමද බැලුවට. අද මට රජතුමාත් එක්ක ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන්න යන්න තියෙනවා. පරක්කුද මන් දන්නේ. ඉක්මන් කරලා ගියේ නැති වුණොත් රාජ උදාසර ලක් වේවි. බුදු රජතුමා ඉන්නවද දන්නේ. අනේ රජතුමනි පස්වාන් දවසකට බුදු වන්න දේවයන් වහන්සේ. අන්දරේ මොකද මේ පැත්තේ? රජතුමනි අද මතක නැද්ද අපි දෙන්නට ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන්න යන්න තියෙනවා. මට මතකයි. එහෙනම් අපි දෙන්න දැන් යමුද? රජතුමනි ඉක්මන් කරලා යමු නැත්නම් හවස් යන්නේ. ඉක්මන් කරලා යන්න රජතුමනි. අම්බෝ අන්දරේ මට නම් තවත් නගින්න බෑ. එහෙම බෑනේ රජතුමනි ඉක්මන් කරලා යමු. රජතුමනි අර තියෙන ශ්‍රී පාදස්ථානය. අම්බෝ අන්දරේ මට නම් ඕකට නගින්න බෑ. රජතුමනි ඉක්මන් කරලා යමු. කොලම් අම්බෝ අන්දරේ තවත් නම් මට බෑ. නුවණ නම් තියෙනවා. බඩක් තියෙනවා. බඩ ගෙඩියක්. අනේ රජතුමනි මම රජතුමාව රැවට්ටුවා නොවේයි. එහෙනම් මම රජතුමාට කන්ද කරුණා කරන්න බැරි හින්දා පොඩි උඩර වැට්ටියක් දැම්මා. අන්දරේ උඹත් කරන වැඩ. එහෙනම් රජතුමනි අපි දෙන්න දැන් වන්දනාමාන ටික කරලා හිමීට කන්ද කරුණා කරලා යමු. රජතුමනි අපි එහෙනම් කන්ද කරුණා කරලා යමුකෝ. රජතුමනි මට අපේ ගම්වැසියෙක්ගේ පොඩි වැඩක් තියෙනවා. මම ගොහින් එන්නද? හොඳයි. ගොහින් එන්නකෝ. ඒකේ යන්න. දුරකින් මේ මොකද මේ දීගිරවල මොකෝඩින් කියලා ගමයි ගලාත මතක ගා ඉන්නේ. අනේ අන්දරේ මේ හේනේ වැඩ ටික කරගන්න බැරුව ඉන්නේ මේ ගල තියෙන හින්දා. අලි හත් දෙනෙක් දාලා ඇත්ත ඒත් බැරි වුණානේ. අයියෝ ඕකයින් කරන එක මට එච්චර දෙයක් නෙවෙයි. හැබැයි මම මේ දවස්වල හරියට කෑම බීමක් ගත්තේ නෑ. ඒ හින්දා මගේ ඇඟේ හයිය හත්තිය නෑ. මට මාසයක් තිස්සේ කලු කුම්මසෝ හීනටි හාලු ගත දුන්නා නම්
හොඳටම ඇති. එහෙනම් අන්දරේ යමුකෝ අපේ ගෙදර. අන්න අර තියෙන්නේ අපේ ගෙදර. යහට එහෙනම් අපි යමුකෝ. අර පැත්තෙන් මෙතන වාඩි වුණා. හාමිනේ මෙහාට රින්ග කාවනම්. ඔයාට මතකද අර හේනේ තිබ්බු විශාල ගල? ඒක අපිට අයින් කරගන්නත් බැරි වුණානේ. ඒක අන්දරේ අයින් කරලා දෙනවලු. අන්දරේට රසවත් කෑම වේලක් දෙන්නකෝ. හොඳයි. පුතේ මේක ගිහිල්ලා අන්දරේට දෙන්න. අම්මා සුවඳ. අන්දරේ මාමේ අපේ අම්මා මේක ඔයාලට දෙන්න කිව්වා. ආ පුතේ. මේ වගේ කෑමක් නම් කාලෙකින් කෑවේ. දු අම්බෝ රස. ආ පුතේ පිගාන. දැන් නම් අන්දරේ මාසයක් ගියා නේද? අපි හෙට උදේම යමු. හොඳයි ඩිංගිරාල්. බලපල්ලා අන්දරේ ගල උස්සන හැටි. ආදා අපි බලමු කන්දරේ ගල උස්සන හැටි. අන්දරේගේ අයියා හත්තිය. එහෙනම් දැන් කට්ටිය ඇවිල්ලා ගල මගේ කරෝඩින් තිබ්බනම්